කියන එකගේ මුළු රටටම කෙලවන්න පුළුවන් මට ඕන නම් එක බටන් එකයි ඔබන්නේ රටම ඩවුන්. අසේල ට්‍රම්ප් කියලා තියෙනවා තෙල් නැති ප්‍රශ්නේ ආසියාවේ රටවල් වලටනේ තියෙන්නේ. ආසියාවේ රටවල් වලට ඒක විසඳගන්න තෙල් යාලගේ රටේ ඇති වෙනකන් තියෙනවා කියලා. එතකොට වාට මොකද්ද ඒක ගැන කියන්න තියෙන්නේ? ඔය ට්‍රම්ප් කියන පොරගෙන් මට වැඩක්ම නෑ. ඡන්ද මොකාද කියලා මට වැඩක් නෑ. ඌ ජනාධිපති වුණාටත් මට වැඩක් නෑ. හරිද? ඌ සාමාන්‍යයෙන් ජනාධිපති කියලා ලොකු එකෙක් නෙමෙයි මට. ඌ තමයි මේ ලංකාවටම කෙලවුවේ. ඌ ළඟ හිටියානම් ඌට තත්ත්වේ භයානකයි කියන්න තමයි වෙන්නේ. හරිද? ඌගේ තත්ත්වේ භයානකයි. අනික ඔය ට්‍රම්ප් කියන එකගේ මුළු රටටම කෙලවන්න පුළුවන් මට ඕන නම් එක බටන් එකයි ඔබන්නේ රටම ඩවුන්. හරිද? ඌගේ තත්ත්වේ භයානකයි. ඌගේ රටේ කෙලින්ම තත්ත්වේ භයානකයි. ඔව් ආයෙ දෙපාරක් කියන්නේ එකපාරයි කියන්නේ එක බටන් එකයි ඔබන්නේ ඌගේ තත්ත්වේ භයානකයි. අනික මම පාගෙන දූවිල්ලක් තරම්වත් ඌව වටින්නේ නැහැ. අසේල වාට එතකොට අපේ ලංකාවේ කට්ටියට මොකද්ද කියන්න තියෙන්නේ? මම මේ මිනිස්සුන්ට කියන්නේ හරිද මිනිස්සු තෙල් හරියට පාවිච්චි කරන්න ඕනේ. නිකන් නහත්ති කරන්න නම් හදන්න එපා. ඒ මොනක් උඹලගේ තත්ත්වේ භයානකයි ඈ. ඔව් කෙලින්ම තත්ත්වේ භයානකයි. මේ අද කාලේ කෙලින්ම තෙල් හරියට නීට් එකට පරිස්සම් කරලා දුවන්න ඕනේ තියාගෙන. නිකන් අනවශ්‍ය ගමන් යන්න නම් හදන්න එපා. ඒ මොනොත් තත්ත්වේ භයානකයි. සෙඩ් වෙලම හිටියොක් හරිද පෝලිං වෙලම හිටියොක් මට පේන්න තත්ත්වේ භයානකයි. පස්සේ කිව්වේ නෑ කියන්න එපා.